දැකලා තියෙනවද? අහලා තියෙනවද? කාලා තියෙනවද? මේ තමයි ඉඳි. සුබ දවසක්. ඉෂෆාම් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මොළයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමටත් කල්පනා ශක්තිය ඇති කිරීමටත් ආයුර්වේදීය ගුණාත්මක භාවයෙන් යුත් ඉඳි ගැන අපි අද බලමු. ඇරිකේසියේ ශාකකුලයට අයත් මෙය ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාවට ඒකදේශික වන ශාකයක්. මීටර් 5ක් දක්වා උස යා හැරි ගසක් වන අතර ගසේ කඳ සෙන්ටිමීටර් 25ක් දක්වා මහත් වෙනවා. ගසේ වර්ධනය සෙමින් සිදුවන අතර නියන් තත්ත්වවලට හොඳින් ඔරොත්තු දෙනවා. ශාක පත්‍ර මීටර් 2ක් දක්වා දිගු වෙනවා. එහි පත්‍රිකාවන් විශාල ප්‍රමාණයක් ඇති අතර එක් පත්‍රිකාවක් සෙන්ටිමීටර් 20ක් පමණ දිගින් යුක්තයි. තදකොළ පැහැයක් ගන්නා අතර පත්‍රිකාවල අග්‍රය ඉතාමත් තියුණුයි. ඇතැම් පත්‍රිකාවල මුල් කොටසේ ඇති පත්‍රිකාවන් ඌණ වී කටු බවට පත්වලා තියෙනවා. පුෂ්ප මංජරිය සෙන්ටිමීටර් 30ක් පමණ දිග වෙනවා. පුෂ්ප කහ පැහැති වන අතර ඉන්දියාවේ නම් මලෙන් ඉඳිරා සාදනවා. ඉන්දි කෙටි රතු පැහැයක් ගන්නා අතර හොඳින් ඉදනු විට දුබුරුතම් පැහැයක් ගනී. සෙන්ටිමීටර් 1-2ක් පමණ දිගින් යුක්ත වන අතර පැණි රසයි. ඉදි බීජ ඵලයට වඩා කුඩා වන්නේ ඉතාම සල්ප වශයෙන්. ජල වහනය හොඳින් සිදුවන ඕනෑම පසක වගා කළ හැකි අතර වැලිමය පසට වඩාත්ම කැමැති. ලවණතාව අධික වසෙහි හොඳින් වර්ධනය වනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් 40ක් අතර කාල පරාසයකට ඔරොත්තු දෙනවා. කාෂ්ඨක තත්ත්වවලට ඔරොත්තු දෙනවා. වර්ෂාපතනය මිලිමීටර් 250ක් 2000ක් අතර කාල පරාසයක් දරාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපයේ බහුලව හමුවන මෙම ශාකය විශේෂයෙන්ම දකුණු වෙරළබඩ කලාපයේ පැතිර තියෙනවා. මෙම ඉඳිගස්වල ඉඳි අතු කපා එහි කොළ වෙන් කර විශාල හැලිවල දමා තම්බා වියලාගෙන එම ඉඳිකොළ වලින් හැබිලි සහ ඉඳිකොළ තොප්පි සාඳනවා. දේශීය හස්ත කර්මාන්තයට උර දෙමින් දිරි දෙමින් ශ්‍රී ලංකාවේ පැරණි සංස්කෘතියට පාන බවමින් ඉඳිකොළ කර්මාන්තයේ නියැලුණු පාරම්පරික සිංහල ගැමියන් එම පාරම්පරික රැකියාවද ආරක්ෂා කරමින් විදේශීය අය ඉතා ආශාවෙන් ප්‍රිය කරමින් පළදින හිස් වැසුම ඉඳිකොළ තොප්පියත් මුදල් සුරැකිව බහාලන ඉඳිකොළ හැඹිලියත් නිර්මාණය කෙරුණේ අපේ ශ්‍රී ලංකා භූමියේ ඉබේ වැඩුණු හැදුණු ඉඳිගසේ මහිමයෙන්. ඉඳිගස්සේ ඉඳිබටය ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනවා. උණවටන අංගඩ යන මානසික රෝහල් වලට යොමු කරවන්නන් ස්ථිර සුවය නොලද මානසික රෝගීන්ව සුවපත් කිරීම සඳහා ඖෂධ පිළියෙල කිරීමට ඉඳිගසේ ඉඳිබඩය උපස්තම්භක වූ බව
පැරණි වෙදුදුරාණන් දැන සිටියා. මෙහි ආයුර්වේදීය ගුණාත්මක භාවය වනුයේ මොළයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමත් කල්පනා ශක්තිය ඇති කිරීමටත්ය. සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල ඉඳි හඳුන්වා දී ඇත්තේ කර්ජූරිකා යන නම් වලින්. ඒවාෙහි රාජකර්ජූරි, දිව්‍ය කර්ජූරි, මදු කර්ජූරි හා භූමි කර්ජූරියයි ප්‍රභේද 4ක් දක්වනවා. ශ්‍රී ලංකාවේ වැවෙන ඉඳිගස භූමි කර්ජූරි ප්‍රභේදයට අයත්. ඉන්දියාවේ ඉදි ප්‍රභේද 4ක් පමණ ඇත. පොදුවේ ගත් කල සියලුම ඉන්දි වර්ග මිහිරි, බරයි, සිසිල්ය, ලේ පිත් සමනය කරයි, විෂ පහ කරයි, සිරුර පෘෂ්ටිමත් කරන අතර හෘදයටද හිත කරයි, ශක්ති වර්ධකයක් වන අතර ධාතු ශක්තිය වඩවයි, අධික දාහය සහ පිත්ත සමනය කරනවා. ඉක්කාව රත්පිත්ත, පෙනහළු රෝග හා දැවිලි ආදී රෝගාබාධ සමනය කරන පිණිස වෙනත් ඖෂධ සමග ඉඳියුෂ, ඉඳි බඩ හා ඉඳි පල යොදාගනු ලබනවා. ඉඳිගසෙන් ලබා ගන්නා රා මුත්‍රාකාරකයි. සර්ප විෂයෙන් මිරුච්චා වූවන් බහාලීමට පිළියෙල කෙරෙන බෙහෙත් ඔරුවට නාග, පොළොන්, මී හා ජයපාල විෂ පහ කිරීමට, සියලු වස විෂ පහ කිරීමට හා බිඳුණු තැන් සන්ධි ගැන්වීමට යොදන ඖෂධවලට මෙරට වැවෙන ඉඳිශාකයේ බොඩ ගනු ලබනවා. සිංගමාලය වැනි රෝගවලදී ඉදිබොඩ කැඳදීමෙන් ඉක්මන් සුව ලැබෙනවා. ඉන්දි බීජ මගින් ප්‍රචාරණය කරගත හැකි අතර ඒවා පැය 24ක් ජලයේ ගිල්වා තබා ගැනීමෙන් බීජ සුප්තතාවය ඉවත් කර හැකි. පළතුරක් මෙන්ම ඖෂධයක් වන ලංකාවේ වැඩෙන ඉඳි ගැන දැනුමක් ලබාගත්ත කියලා මම විශ්වාස කරනවා. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ඉෂුෆාම් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට මම සමගන්නවා. ඔයාලට සුබ දවසක්.